अल्हम्दुलिल्लाहि रब्बिल आलमीन वस्सलातु वस्सलामु अला अशरफिल अन्बिया वल मुरसलीन नबीना मुहम्मदिन व अला आलिहि व अस्हाबिहि अजमईन अम्मा बाद. ಮಹಿತ ಸಹೋದರ ಸಹೋದರಿಯನಿ ಒಬ್ಬ ಸೇರು ದಿನಾಟ ಅಲ್ಲಾಹ್ಗೆ ಶಾಂತಿ ಸಾಮಿ ಉದಾವೇವಾ. ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತುಹು. බලන්න අල්ලාහගේ දූතවරයාගේ උතුම් වූ ආදර්ශයක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වරක් තම මිතුරෙක්ගෙන් ණයක් ගන්නවා. ඒ ණය පියවන විට අල්ලාහගේ දූතවරයා මෙසේ ප්‍රාර්ථනා කළා. බාරකල්ලාහු ලක ෆි අහලික ව මාලික කියලා ප්‍රාර්ථනා කළා. ඒ ණය යලි පියවන විට අල්ලාහගේ දූතවරයාණන් ඔබටත් ඔබගේ පවුලේ උදවියටත් ඔබගේ මිල මුදල් වලට අල්ලාහගේ සෞභාග්‍ය හිමි වේවා. අල්ලාහගේ සෞභාග්‍ය හිමි වේවා කියා අල්ලාහගේ දූතවරයා ප්‍රාර්ථනා කළා. ණයක් පියවන විට එය නිසි අයුරින් පියවීම, ඒ වගේම මෙවැනි ප්‍රාර්ථනාවක් කිරීම කියන එක අල්ලාහගේ දූතවරයාගේ උතුම් වූ ආදර්ශයක්. මේ විස්තර කරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු අබී රබීආ රදියල්ලාහු අන්හු තුමාණන්. මේ පොත ඉබ්නු මාජා නම් ග්‍රන්ථයේ 1983 වෙනි අංකයේ සඳහන් වෙනවා. ඒ වගේම නසායි නම් ග්‍රන්ථයේ 4683 කියන අංකයේ සඳහන් වෙනවා. ඉතින් අත වශයෙන්ම මේ කොතරම් උතුම් වූ ආදර්ශයක්ද. අපට කෙනෙකු අමාරු අසීරු අවස්ථාවකදී අපට ණයක් දෙමින් උදව් කරනවා නම් අපි ඒ පියවන විට ඒ අලංකාර ලෙස ඒ පියවිය යුතුයි. ඉතින් ඒ අවස්ථාවේදී අපි කළ යුතු ප්‍රාර්ථනාව කුමක්ද කියා බොහෝ අයට දන්නේ නැහැ. අපි ඒ අවස්ථාවේදී කළ යුතු ප්‍රාර්ථනාව, අල්ලාහගේ දූතවරයා අපට ඉගැන්වූ ප්‍රාර්ථනාව තමයි බාරකල්ලාහු ලක ෆි අහලික ව මාලික කියා ප්‍රාර්ථනා කිරීම. මේ අල්ලාහගේ දූතවරයාගේ උතුම් වූ ආදර්ශ අතුරින් එක් ආදර්ශයක් පමණයි.